ගරු සභාපතිතුමනි ලංකාවේ LTT සංවිධානය මර්ධනය කරපු ලංකාවේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මේ පරදින්නවා කියලා කිසිම බයක් නැතුව හිටපු මේ අමු දවාලි හොරකම් කරව මෙයාගේ හොරකම් අල්ලන එක මහ කජ්ජන් නෙමෙයි. ඒ නිසා මේගොල්ලන් රෙදි නැතුව අහුවලා තියෙන්නේ. ඒ නිසා කරු සභාපතිතුමනි මම පැහැදිලිව කියනවා ඉතින් සමහර අය මෙහෙමනේ මාවර මණ්ඩියේ පර්චස් 4ක හිටපු දේශපාලන සහ පෞද්ගලික වශයෙන් හිඟන්නු මට්ටමේ හිටපු කට්ටියට කෝටි 50 ගෙවල් හදාගෙන හොරකම් කළා වුණා. ඒ හොරු ඒ දේශපාලන හිඟන්නු මට නම් දුකයි. හරිම දුකයි. ඒ දේශපාලන හිඟන්නු අනේ සුජාතක්කගේ මල්ලි වෙනවා. රාජිත අයියගේ මල්ලි වෙනවා. මොන දේශපාලන පිංගුත්තරයෝද මේ දේශපාලන මේ දේශප්‍රේමීද? අපි පෞද්ගලිකව හිඟන්නොත් මේ දේශපාලන හිඟන්නොත් මේ අපිට එම කිසිම හේනියක් ජීවිතේ තිබිලා නැහැ. දැන් ඇත්තෙත් නැහැ. මාලික් නෙමෙයි මාලික්ට වඩා ලොකු මිනිස්සු අපි දන්නවා. මතක තියාගන්න. මේ පක්ෂය ජනතා විමුක්ති අපි හැමදාම කියලා තියෙනවා. අදයි අපිට ගහන්න. අපි මොනවත් හොරකම් කළා නැහැ. අපිට කිසිම චෝදනාවක් නැහැ. අපේ පක්ෂයට ගරු සභාපතිතුමනි අපිට පක්ෂයක් වශයෙන් අපි කියන්නේ ඒක ලෝකේ තියෙන ඔක්කොම රාජ්‍යත්ව සංවිධාන දාලා අපි ගැන පරීක්ෂණ කරන්නකෝ. හරිද? ඕගොල්ලන්ගේ රාජපක්ෂ පාලනක අවුරුදු 10ක් තිබ්බනේ. කරන්න තිබුණානේ. දැන් කරන්නකෝ. මේගොල්ලන්ටත් ඒකයි කියන ඕගොල්ලන්ටත් ඒකයි කියන්නේ. ඒ නිසා අපි මේ එක ලපයි සිපෙක්ට බය නැහැ. අපි රාජපක්ෂට බයත් නැහැ. රාජපක්ෂ ජනාධිපති වෙලා තමයි කිව්වා අපි හොරකම් කරනවා කියලා. එතුමා පෙරදුනාම නෙමෙයි. අපිට පුද්ගලික දේශයක් නැහැ එතුමාත් එක්ක. රාජපක්ෂ බලයෙන් දෙද්දී අපි කිව්වේ එතුමා හොරකම් කරනවා කියලා. එතුමා රනිල් වික්‍රමසිංහත් එක්ක කෝපි බින්න වෙලාවේ නෙමෙයි. ඒ රනිල් වික්‍රමසිංහ කෝපි බොන වෙලාවේ තමයි අපි කිව්වේ රාජපක්ෂ හොරකම් කරනවා කියලා. එහෙම කියපුව අපිට මේ විපක්ෂයට වැටලා ඉන්න රාජපක්ෂගෙන් කියන්න මොකක් ප්‍රශ්නයක් තියෙනවද? අපි කියනවා රනිල් වික්‍රමසිංහගේ පක්ෂයට බොන්ඩ් ස්කෑම් එකෙන් සල්ලි හම්බුණා කියලා. නැත්නම් රාජුනාලෝසෙස්ට පිස්සු නෑ. ඒ හොරකම් කරපු සල්ලි වලින් පත්‍ර අධිරාජ්‍යයක් පටන් ගන්න. ඒ සාගරු සභාපතිතුමනි අපි දේශපාලන හිඟන්නු නෙමෙයි. අපි මාවර මණ්ඩියේ හිටපු හිඟන්නු නෙමෙයි. අපිට ඒ නිසා පර්ජස් 4 ගෙවල් වුණාට කෝටි 5ක අපිට එම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ පුද්ගලික කවදාවත් මට නම්. ඒ නිසා ගරු සභාපතිතුමනි අපිට මේ නිකන් අපි මේ දේශපාලනය කරන්නේ අපේ අම්මලා තාත්තලාට අපිට නාටකරුත් එක්ක අපේ පක්ෂේ තියෙන ආත්මකරුත් එක්ක මේ වගේ නිකන් දේශපාලන පිංගුත්තරයෝ අපේ අම්මලා තාත්තලා හොරු නෙමෙයි අපිට පුළුවන් එක කියන්නේ. අපේ අම්මලා තාත්තලා ඉගෙන ගත්ත මිනිස්සු අපි හොරකම් කරපෑ නෙමෙයි. නලින් දමන්තුතුමාගේ අපේ දරුවන්ටත් ඒකයි. ඒ නිසා අපි ගංජා විකුණලා අහුවෙච්ච තාත්තලාගේ පුත්තුත් නෙමෙයි. අපි බැංකුවේ ජොබ් එක දෙනකොට දැනුත් ලක්ෂ 5 ගන්න එදත් ලක්ෂ 2.5 ගත්තු ඇමතිලාගේ පුත්තු නෙමෙයි. ඒ නිසා මම කියන්නේ වගකීමෙන්. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි වරාය රස්සා දෙද්දී ලක්ෂ 2-3 ගන්න එක දරුවෝ නෙමෙයි. ඒ නිසා මේ පක්ෂේ නායකයෙක් සිට සමාජික දක්වා අපි වග කියනවා. ඒ නිසා නිකන් ජනතා විමුක්තිය මෙයට සදාචාර බලවේගයක් දේශපාලන බලවේගයක් විතර නෙමෙයි. ඒක සදාචාර බලවේගයක්. අපි අභියෝග කරනවා